අද අපි කතා කරන්න යන්නේ ඉන්දියානු සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවතුණු තුන්වෙනි T20 ජාත්‍යන්තර තරඟය ගැන. බැලුබැලමට මේක සාමාන්‍ය තරඟයක් වගේ පෙනුනට මේකේ අවසානයත් එක්ක ක්‍රිකට් ඉතිහාස පොතට අලුත් වාර්තාවක් එකතු වුණා. ඉතින් මෙතනදී මතුවෙන ප්‍රශ්නේ තමයි මේක ඉන්දියාවට තමත් එක්ක සාමාන්‍ය ජයක් විතරද? එහෙම නැත්නම් ශ්‍රී ලංකාවට ඊට වඩා ගොඩක් ගැඹුරු ඓතිහාසික වැදගත්කමක් තියලා පරාජයක්ද? අපි බලමු මේ තරඟේ ඇතුලේ ඇත්තටම මොකද උනේ කියලා. හොඳයි මුලින්ම බලමු ශ්‍රී ලංකා ඉනිම දිහා. තරඟ පහකින් සමන්විත තරඟාවලියක මේක තුන්වෙනි කියන්නේ තීරණාත්මකම තරඟය. කාසිය වාසිය දිනා ගන්න ඉන්දියාව තීරණය කරනවා ශ්‍රී ලංකාවට මුලින්ම පන්දුවට පහර දෙන්න කියලා. ඉතින් පිටියට ආපු ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩලු 7ක් දැවී ලබා ගන්න පුරුවන් උනේ ලකුණු 112ක් විතරයි. ඇත්තම T20 තරඟයක් දිනන්න මේ ලකුණු ගාන නම් ගොඩක් වෙලාවට මදි. ශ්‍රී ලංකාවේනිම ගොඩ නැගුණේ නැත්තේයි කියලා මේක බැලුවම හොඳකම පැහැදිලි. බලන්නකෝ එක දිගට කඩුළු බිඳ වැටෙන හැටි. ලකුණු 31ේදී පළවෙනි කඩුල්ල. ඊළඟ ලකුණේදීම, ඒ කියන්නේ 32ට වෙද්දි දෙවෙනි කඩුල්ලත් නෑ. මේ විදිහට හොඳ පාර්ට්නර්ෂිප් එකක් ගොඩනගා ගන්න බැරි වුණාම පීඩණයෙන් ගොඩ එන්න ලැබෙන්නෙම නෑ. තින් ශ්‍රී ලංකා පිටිකරණයේ මෙහෙම බිඳ වැටෙන්න ප්‍රධානම හේතුව තමයි ඉන්දියානු පන්දු යවන්නයන්ගේ සුපිරිම පන්දු යැවීම. අපි බලමු ඒකට වැඩිපුරම දායක උනේ කවුද කියලා. මේ දක්ෂතා දිහා බලන්න රේණුකා සිං සහ දීප්ති ශර්මා මේ දෙන්න එකතු වෙලා ශ්‍රී ලංකා කඩුළු 7ක්ම දවා ගන්නවා. විශේෂයෙන්ම බලන්න දීප්ති ශර්මා තමන්ගේ ඕවර් 4ටම දීලා තියෙන්නේ ලකුණු 8යි. ඒකද කඩුළු 3කුත් තියෙනවා. ඒක ඇත්තටම ඇදහිය නොහැකි පන්දු යැවීමක්. ඉතින් ලකුණු 113ක හරීම පොඩි ඉලක්කයක් හඹා යන ඉන්දියානු පිටිකාරිනියන් පිටියට එන්නේ ලොකු විශ්වාසයකින්. ඒ විශ්වාසය වුන් මුලින් ඉඳලම ක්‍රියාවෙන්ව පෙන්නුවා. මේ ප්‍රස්ථාරයෙන් කණ්ඩායම් දෙකේ ආරම්භක වෙනස කොච්චරද කියලා හොඳටම පැහැදිලි. පළවෙනි ඕවර 6. ඒ කියන්නේ පවර් ප්ලේ එකේදී ශ්‍රී ලංකාව ලකුණු 32ක් ගහද්දී ඉන්දියාව ලකුණු 55ක් රැස් කරනවා. බලන්න මේ වෙනස. ඉන්දියාව කොයිතරම් වේගවත් පටන් ගැනීමක් ගත්තද කියලා මේකෙන් පේනවා. ඔය වේගවත් ආරම්භයේ නියම වීරවරිය තමයි ශෆාලි වර්මා. ඇය පන්දු 42කදී නොදෙවි ලකුණු 71ක් ගහනවා. ඒකට 4 පාර යකුලකුයි 6 පාර 3කුයි ඇතුළත්. ඒක ඇත්තටම තරඟය තනියම වගේ ඉන්දියාවට දිනවල දුන්නේ ඉනිමක්. ශෆාලි වර්මාගේ ඒ සුපිරි ඉනිම නිසාම ඉන්දියාවට ජයග්‍රහයි ඉලක්කය පහු කරන්න යන්නේ පන්දුවාර 13යි පන්දු 2ක් විතරයි. මේකෙන් පේනෝනේද ඉන්දියාව කොච්චර ආධිපත්‍යයක් මේ තරඟයේදී පෙන්වුවද කියලා. ඉතින් මේ තරගය දිනනවා කියන්නේ නිකම්ම මේක තරගයක් දිනනවා විතරක් නෙවෙයි. මේකත් එක්ක ඉන්දියාව තරගාවලිය ගැනත් ලොකු පියවරක් තියෙනවා. තරග පහකින් සමන්විත තරඟාවලියේ පළවෙනි තරඟ 3ම දිනලා ඉන්දියාව 3.0ක් විදිහට තරඟාවලිය ජයග්‍රහණය Taman සතු කරගන්නවා. ඒ තවත් තරඟ දෙකක් ඉතිරිව තියෙද්දිමයි. හැබැයි මේ තරඟයේ වැදගත්ම, ඒ වගේම කනගාටුදායකම කතාව දැන් තමයි පටන් ගන්නෙ. මේ පරාජයත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායම හරිම අමිහිරි වාර්තාවකට උරුමකම් කියනවා. මේ පරාජයත් එක්ක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජාත්‍යන්තර T20 ක්‍රිකට් පිටියේ කිසිව කණ්ඩායමක් කැමති නැති වාර්තාවක් සම කරනවා. ඒ තමයි කාන්තා ජාත්‍යන්තර T20 ඉතිහාසයේ වැඩිම තරඟ සංඛ්‍යාවක් පරාජය වුණු කණ්ඩායම. මේ වෙනකල් ඒ වාර්තාවට හිමිකම් කිව්වේ පාකිස්තානයේ විතරයි. හැබැයි දැන් ශ්‍රී ලංකාවත් ඒ වාර්තාව සම කරලා තිනවා. ඉතින් මේක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න ඕනම තැනක්. ඉතින් අවසාන වශයෙන් ඉතිරි වෙන ප්‍රශ්නය තමයි මේක. මේ වගේ ඓතිහාසික පසුබෑමකින් පස්සේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ඉස්සරහට යන්න ඕන කොහොමද? ඔවුන්ගේ මීළඟ පියවර මොකක් වෙන්න ඕනද? ඒ ප්‍රශ්නෙට උත්තර හොයන එක අපි හැමෝටම බාරයි.